මේ ගහ අතපත ගෑවහම ගහට සාත්තු කරාම බොහෝ අපල උපද්‍රව නැති වෙනවා සෞභාග්‍ය උදා වෙනවා කියලා ඔය අහලා තියෙනවද? මේ බලන්න. ටිකක් ලොකු ගහක් නේද මේ? මොනවද මේ? මේවා තමයි මගුල් කරඳ කියන්නේ. කරඳවල තවත් වර්ග දෙකක් තියෙනවා. පණු කරඳ, කහ කරඳ කියලා. ඒත් ඖෂධ වර්ග හදන්න, අපල උපද්‍රව නැති කරගන්න, එහෙම නැත්නම් සෞභාග්‍ය උදා කරගන්න කියලා මිනිස්සු ගෙවත්තේ හිටව ගන්න හදන්නේ මෙන්න මේ මගුල් කරඳ කියන වර්ගය තමයි. දියවැඩියාව, අක්මාවාසිත රෝග, සන්ධි වේදනා, තැලීම් වැටීම් හින්දා ඇති වෙන අධික ඉදිමුම් සුව කරගන්න. ඒ වගේම මුඛය ආශ්‍රිත කට දුගඳ ගැසීම, දත් මුල් දියවීම, දත් පණුවන් කෑම වගේ රෝග සුව කරගන්න. පණු රෝග, සමේ ඇති වෙන කුෂ්ඨ රෝග, කල්ගත වූ තුවාල සනීප කරගන්න වගේ ගොඩාක් ලෙඩවල් වලට මේ මගුල් කරඳ පාවිච්චි කරනවා. කරඳවල කොළ පොතු වගේම මුල් ඇටත් පාවිච්චි කරනවා එක එක බෙහෙත් වලට. කරඳ හැදෙන්නේ ජලය ආශ්‍රිත ඔය ගංගා ඇලදොල ඒ වගේ පරිසරවල තමයි හැදෙන්නේ. ඒත් අපිට අවශ්‍ය නම් ගෙවත්තේ හදා ගන්නත් පුළුවන් වීලි පරිසරෙත් හැදෙනවා. දැන් කාලේ මිනිස්සු පාවිච්චි කරන ටූත් ස්ටික් වෙනුවට ඉස්සර මිනිස්සු පාවිච්චි කරන්නේ මේ කරඳවල ලී කොටසක් තමයි. මුල් කොටසක් හරි අත්තක කොටසක් වගේ තමයි ටූත් ස්ටික් විදියට පාවිච්චි කරේ ඉස්සර මිනිස්සු. මේ කරඳ කියන්නේ ටිකක් කොස්ස වගේ තියෙන ලීයක්නේ. එතකොට කරඳ ලී කෑල්ලක් අරගෙන ඒකේ එක පැත්තක් තලලා අපිට ඕක දත් බුරුසුවක් වගේ හදාගන්න පුළුවන් දත් මදින්න විදිහට. ඉතින් ඔන්න අද කරඳ ගහ ගැනත් ඔයාලා දැනගත්තා. ඉතින් තවත් දවසක මේ වගේම වටිනා ඖෂධීය ගහක් ගැන දැනගන්න අපි එකතු වෙමු. මේ සිංහල වෙදා